හායි ෆ්‍රෙන්ඩ්ස්, ඔයාලට කොහොමද? මම අද ඔයාලට අරගෙන එන්නේ වෙනස්ම විදිහේ ලොග් එකක්. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ නාපෝලියේ පෝට් එකට. අපි අද ඔයාලව එක්කගෙන යන්නේ ඊස්කියා කියන දූපතට. ඔය එන්නේ ෆෙරි එක ගාවට යන්න තියෙන බස් එක. ඉතින් අපි ඕකේ තමයි ෆෙරි එක ළඟට යන්නේ. මේ තියෙන්නේ ෆෙරි එක ගාවට ඇතුල් වෙන තැන. මේ තියෙන්නේ ෆෙරි එකට ටිකට්ස් ගන්න තැන. මේ තියෙන්නේ අපි අද ඊස්කියා වලට යන නැව. දැන් තමයි අපේ ටිකට්ස් චෙක් කරලා අපිට නැවට ඇතුල් වෙන්න දෙන්නේ. මේ තමයි නැව ඇතුළ. මේ තියෙන්නේ නැව ඇතුළේ තියෙන කැන්ටින් එක. ඉතින් මේ කැන්ටින් එකේ ස්නැක්ස් වගේ දේවල් තමයි අපිට ගන්න පුළුවන්. දැන් අපි මේ ඉන්නේ නැවේ උඩ. ඉතින් දැන් මේ නැව යන ගමන් තමා තියෙන්නේ. ඉතින් ඈතින් අපිට අපේ නාපෝලි නගරය හරිම ලස්සනට පේනවා මෙතනට. ඉතින් අපි අද යන්නේ දූපතකටනේ. ඉතින් මේ දූපත තියෙන්නේ නාපෝලියෙන් පිට. අපිට මේ නැවේ යන ගමනට පැය එකහමාරක් විතර ගියා. ඉතින් ඊස්කියා කියන දූපතට තමයි අපි අද යන්නේ. දැන් අපි ඊස්කියා වලට ඇවිල්ලායි ඉන්නේ. මේ තියෙන්නේ ඊස්කියා වල බස් ටිකට් ගන්න තැන. ඉතින් අපි මෙතනින් ගත්තේ දවසේ ටිකට් එකක්. ඉතින් ටිකට් එක එක්කෙනෙකුට යුරෝ 5ක් වුණා. ඉතින් අපි අද ඉස්සල්ලාම බලන්න යන්නේ සන්තාන්ජෙලෝ. ඉතින් පෝට් එකෙන් එළියට ආවහම ටිකක් දුර යද්දි බස් හෝල්ට් එක හම්බෙනවා. ඉතින් අපි බස් ටිකට් එක අරගෙන ඊට පස්සේ බස් එකේ විනාඩි 45ක් විතර යනවා මෙතනට එන්න. ඉතින් හරිම ලස්සනයි මේ තැන. ඉතින් අපි ඉස්සල්ලාම බලන්න ආවේ මෙතන. ඊළඟට අපි බලන්න යන්නේ කස්තෙල්ලෝ අර්ගොනේසේ එක. දැන් අපි කස්තෙල්ලෝ එක ගාවට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි දැන් බලමු කස්තෙල්ල එක ඇතුළට ගිහිල්ලා අපිට මොනවද ඒකේ බලන්න තියෙන්නේ කියලා. ඉතින් අපි මෙතනට ආවෙත් බස් එකේ ඒ බස් එකේ නූමෙරෝ 7 බස් එකේ තමයි අපි එතනට ආවේ. දැන් අපි ටිකට්ස් ගත්තා. ඉතින් ටිකට් එකක ගාන වුණා යුරෝ 10ක් එක්කෙනෙකුට. ඉතින් දැන් අපි මේ ටිකට් අරගෙන අසෙන්සෝරට යන්නේ. අසෙන්සෝරේ කියලා කියන්නේ ලිෆ්ට් එක. ඉතින් ලිෆ්ට් එකෙන් තමයි අපි උඩට යන්නේ. ඉතින් ගිහිල්ලා බලමු අපිට මොනවද මේ කස්තෙල්ල එක ඇතුලේ බලන්න තියෙන්නේ කියලා. මේ තමයි ලිෆ්ට් එකෙන් එළියට යනවත් එක්කම අපිට හම්බෙච්ච පළවෙනි තැන. මෙතෙන්ට අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා
Terrace of the Immaculate Conception කියලා. අපි ඉතාලි භාෂාවෙන් මෙතනට කියනවා Terrazzo delle Immaculata කියලා. ඉතින් මෙතනට ගිහිල්ලා අපි බැලුවාම අපිට මුළු ඉස්කියා දූපතම ලස්සනට පේනවා. ඊළඟට අපි බලන්න යන තැනට කියන්නේ චිමිතේරෝ දෙල්ලේ මොනාකේ කියලා. ඒ කියන්නේ මේක සිමෙට්‍රි එකක්. වයසට ගිහිල්ලා රෝගාතුර වෙලා මියදුණු කන්‍යා සහෝදරයන්ගේ ශරීර ගෙනල්ලා මෙතන දැන් මම ඔයාලට පෙන්නන්නම් ටිකක් ඉස්සරහට යද්දී මේ රවුම් වගේ කොටසක් තියෙන්නේ. ඉතින් මේ කොටස උඩ එයාලගේ ශරීර ඉඳවලා ඒ කියන්නේ ජීවත් වෙලා ඉන්න කන්‍යා සහෝදරයෝ ඒගොල්ලෝ වෙනුවෙන් යාඥා කරන තැනක් තමයි මේ. ඉතින් මෙතනින් චුට්ටක් ඉස්සරහට ගියාමත් අපිට ඉස්කියා දූපත තමයි පේන්නේ. ඊළඟට අපිට බලන්න ලැබුණේ මේ කස්තෙල්ලෝ එක ඇතුලේ තිබිච්ච දෙව් මැදුරක්. ඉතින් දෙව් මැදුර දැන් නටබුන් වෙලා තමයි තියෙන්නේ. ඉතින් මේ නටබුන් තමයි අපිට බලන්න හම්බුනේ. මේ තියෙන්නේ ඒ දෙව් මැදුර. මේ තියෙන්නේ මේ කස්තෙල්ලෝ එක ඇතුලේ වයින් හදපු තැන. දැන් අපි බලන්න යන්නේ මේ කස්තෙල්ලෝ එක ඇතුලේ තිබිච්ච හිරගයක්.
ඊළඟට අපි ඔයාලට පෙන්වන්න යන්නේ හරිම ලස්සන තැනක්. ඉතින් අපි ඉතාලි භාෂාවෙන් මෙතනට කියනවා තෙරාසෝ දෙල්ලේ උලීවි කියලා. ඉතින් අපි ඉතාලි භාෂාවෙන් එතනට තෙරාසෝ දෙල්ලේ උලීවි කියලා කියන්නේ එතන ගොඩක් ඔලිව් ගස් වලින් පිරීලා තියෙන නිසා. ඉතින් දැන් මම ඔයාලට මේ පෙන්වන්න හදන්නේ අංශක 300ක දර්ශන කෝණයක් මේ පසුබිම පුරාම විහිදිලා තියෙනවා. ඉතින් මේක තමයි දැන් මම මේ ඔයාලට පෙන්වන්නේ. දැන් අපිට මේ පේන්නේ කස්තෙල්ලෝ එක ඈත ඉඳන් බැලුවාම පේන විදිය. ඉතින් අපිට අද මුළු ඉස්කියා දූපතම බලන්න හම්බුන්නේ නැහැ. මොකද අපි හවස ගෙදර යන්නනේ ආවේ. ඉතින් අපිට අද බලන්න හම්බුනේ සන්තෑන්ජලෝයි කස්තෙල්ලෝ එකයි. ඉතින් ඔය ඈතින් එන්නේ අපි ගෙදර යන නැව. ඉතින් ඉස්කියා කියන දූපත දවසින් බලලා ඉවර කරන්න බෑ. අඩුම තරමේ දවස් 2ක්වත් මෙහෙ නවතින්න වෙනවා මුළු දූපතම බලලා ඉවර කරන්න. ඉතින් අපි ආව එක දවසින් යන නිසා අපිට බලන්න හම්බුනේ ওই තැන් දෙක විතරයි. දැන් ටිකෙන් ටික අපි නාපෝලි වලට ලං වෙනවා. ඉතින් මගේ ලොග් එක බලපු ඔයාලා හැමෝටම thank you. ඉතින් තවත් ලස්සන ලොග් එකක් අරගෙන ඉක්මනින්ම එන්නම්. එතකන් ඔයගොල්ලෝ පරිස්සමෙන් සතුටින් ඉන්න. bye.